ගන්නත් ඇවිල්ලා අත්තරිනවා කියන්නේ මම දකින හරිය අපරාධයක්. ඉගෙන ගන්න නැතුවම ඔයා මේ මුකුත් නොකර ඔයා ජර්මන් ටෙක් මොකක් හරි කරලා ඔයා එහෙම කෝස් එකක් කරලා රට යනවා. ඔයා මේ මුකුත් වෙන්නේ රූපලාවන්‍ය පාඨමාලාවක් කරනවා යනවා. ඔයා ඉන්නවා ඩුබායි සුල්තාන් කෙනෙක් බඳිනවා. ප්‍රශ්නයක් නැහැ. හරිද? රට ඉඳි කාලා ඔයා ඉන්නවා. හරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා දැන් මේ ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ සුල්තාන් බඳින්න මෙහි ආවේ නැහනේ. දැන් ඔයාට තියෙන්නේ ඉගෙන ගන්න. ඒතර ඔයාට මෙතන හැටියට එව්ව මෙව්ව කර කර හිත ඉඳලා වැඩක් නැහැ. රට ඉඳි කන ඒවා කාලේ මොකද කරන්නේ? ඒව හිතලා හරියන්නේ නැහැ ඔයා. ඔයා මේක ඉගෙන ගන්න ඕන. හරිද? ඒ හින්දා චුට්ටක් ඒක අර එහෙම අතාරින්න මේකට ආවනම් මේක කරන්න. රට ඉඳි කරනවා නම් වෙනව කන්න. හරිද? ඒ ප්‍රශ්නයක් නැහැ. හරිද? අපි දන්නේ නැහැනේ ඕගොල්ලන්ට සුල්තාන්ලාගේ ප්‍රොපෝසල්ස් එහෙම තියෙනවද දන්නේ නැහැ. හරිද? පිළිවෙලට නැහැනේ. හරිද? අපි දන්නේ නැහැ. ඉතින් මේ ලෝකේ දැන් වෙනස් ඉස්සර වගේ නෙමෙයිනේ. හරි. ඉස්සර නම් එක පැත්තකට විතරයි. දැන් ඒවා දන්නේ නැහැ අපි. හරි. අපිට ඒවා තේරෙන්නේ නැහැ ඇත්තට. ඒ හින්දා ඒ විශේෂ මොන හරි අමුතු එහෙම දේවල් නැත්තම් ඔයා ඉතින් මේ ඉගෙන ගන්න ආපෙකේ මම නම් කියන්නේ ඉගෙන ගන්න කියලා කියන්නේ හැමදාම. එහෙම අතාරින්න එපා. වඩ අවස්ථාවක් තිබ්බොත් ඔයා ඉතින් වෙන මොන හරි දේවල් මම දන්නේ නැහැ කරගන්න. එහෙම අතාරින්න එපා. හරි. රයිට්.